හරි. මම මේ කතා කරන්නේ මේ පහුගිය සති දෙකේදී O level විභාගයට පෙනී සිට. එහෙම නැත්නම් 2025 මාර්තු මාසයේ O level විභාගයට පෙනී සිටපු සියලු දෙනාට කියන්නේ ඒ වගේම සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ සඳහා ගණිත විද්‍යා විෂය ධාරාවන් ඔස්සේ අධ්‍යාපනය ලබන්න විභාගයට කලින් ඉඳලා බලාපොරොත්තුෙන් හිටපු සියලු දෙනාට තමයි මේ කතා කරන්නේ. ඒතර මම ගිහන් ධර්මසේන මම රසායන විද්‍යාව ගුරුවරයෙක් විදියට සේවය කරනවා පින්වල මධ්‍ය මහාවිද්‍යාලයේ. ඒ වගේම උසස් පෙළ රසායන විද්‍යාව උත්තරපත්‍ර ඇගයීම්කරුවෙක් විදියට සේවය කරනවා. ඉතින් මේ රුවන්වැල්ල අවට ප්‍රදේශවල සිටින සියලු දෙනාට මේ විදියට දැනුම් දෙන්නේ රුවන්වැල්ල ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ උපකාරක පන්ති ආරම්භ කරනවා 31 වෙනිදා මාර්තු 31 උදේ 8:30ට. එතකොට ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනයේ මම ගුරුවරයෙක් විදියට රසායන විද්‍යාවේ ගුරුවරයෙක් විදියට සේවය කරන 2009 වගේ ඉඳලා එතකොට 2009 ඉඳන් මේ දක්වා ගත්තොත් 2027 උසස් පෙළ කණ්ඩායම කියන්නේ මගේ 18 වෙනි උසස් පෙළ කණ්ඩායම. ඒ අතර කාලයේදී ලංකාවේ විශ්වවිද්‍යාල වලට මේ රුවන්වැල්ල ප්‍රදේශයේ රුවන්වැල්ල කියවහම රුවන්වැල්ල යටියන්තොට ධර්මයේකල ආදී ප්‍රදේශවලින් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වලට වරම් ලබන්න මගේ දායකත්වය මම දීලා තියෙනවා. ඉතින් අපි පටන් ගන්නවා 31 වෙනිදා මාර්තු 31 උදේ 8:30ට රුවන්වැල්ල ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනයේදී 2027 උසස් පෙළ අලුත් පන්ති. ඒතර ඒ වෙලාවේදී අපිත් එක්කලා භෞතික විද්‍යා විෂය සඳහා එකතු වෙලා තියෙනවා රුමේෂ් මුණසිංහ සර් භෞතික විද්‍යාවට. එතකොට රුවන්වැල්ල ප්‍රදේශයේ සෑහෙන කාලයක ඉඳලා උපකාරක පන්ති පවත්වලා හරි සෑහෙන ජනප්‍රිය ගුරුවරයෙක්, ඒ වගේම දක්ෂ ගුරුවරයෙක්, ඒ වගේම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වෙන චින්තක පෙරේරා සර් කම්බයින් නැත්නම් සංයුක්ත ගණිත විෂය සඳහා, ඒ වගේම ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ මේ වෙනකොට ජීව විද්‍යා ගුරුවරයෙක් විදියට සේවය කරන මధుර ජයතිස්ස සර් අපි 4 දෙනා එකතු වෙලා 2027 A level විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් මේ දැන් දවස් කීපයකට කලින් සාමාන්‍ය පෙළ ලියලා අවසන් කරපු ඔබ වෙනුවෙන් සුපිරි සහයෝගයක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් 31 වෙනිදා මාර්තු 31 උදේ 8:30ට ගුරුකුලයට එකතු වෙන්න කියලා තමයි ආරාධනා කරන්නේ. කාටද? උසස් පෙළට විද්‍යා ගණිත විෂය ධාරාවන් යටතේ 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන සිටින ඔබ සැම සියලු දෙනාට. එනම් 31 වෙනිදා උදේ හම්බෙමු. ජය වේවා හැම දිනකටම.